හරි අපි වැඩි පටන් ගමු. මෙතනදී කතා කරන්නේ 2025 වල සත්වය පාඩමේ කියන්නේ පස්වෙනි පාඩමේ සාමාන්‍යයෙන් essays එන්න පුළුවන් දෙකක් තුනක්. අන්න essays ටික තමයි මෙතනින් කියන්න එන්න පුළුවන් essays ටික. මෙතනදී මම වැඩි ප්‍රවණතාවක් තියෙන ටික මුලින්ම කියනවා. හරිද? එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම ටාගට් වෙන පාඩමක් තමයි හරිද? ප්‍රධාන වශයෙන්ම ටාගට් වෙන පාඩමක් තමයි මේ සන්ධාරණය හා චලනය කියන්නේ. හරිද? සන්ධාරණය හා චලනය කියන අනු කොටස අනු මාතෘකාව යටතේ කියන්නේ යුනිට් 5 සත්‍ය පාඩමේ සන්ධාරණ හා චලනය කොටසේ එන්න පුළුවන් මාතෘකා ටිකක් තියෙනවා. ඒරිය බලමු මොනවද කියලා මුලින්ම. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් මේ සාකමියරේ ව්‍යුහය ගැන. සාකමියරයේ ව්‍යුහය පැහැදිලි කරන්න එන්න පුළුවන්. ඊට අමතරව සර්පණ සූත්‍රිකාවාදයත් ඒත් එක්ක අහන්න පුළුවන් chance එකක් තියෙනවා. මේ දෙක එකට කම්බයින් කරලා අහන්න chance එකක් තියෙනවා. ඊට අමතරව සන්ධාරණය කියන පාඩමේ අයහන්න chance එකක් තියෙන එකක් තමයි කෂේරුව ගැන. හරිද? කෂේරුව කියන එක ගත්තාම කෂේරුවේ වක්‍ර ගැන අහන්න පුළුවන්. කෂේරුකා වර්ග ගැන අහන්න පුළුවන්. ඊට අමතරව කෂේරුවේ කෘත්‍ය ඔය සෙට් එක ගැන අහන්න පුළුවන් chance එකක් තියෙනවා. ඊට පස්සේ සන්ධාරණය චලනය කියන පාඩම යටතේ තව අහන්න chance එකක් තියෙන එකක් තමයි පූර්ව ගාත්‍රය ගැනත් අහන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒකත් බලන්න යන්න. පූර්ව ගාත්‍රය ගැනත් අහන්න chance එකක් තියෙනවා. ඒකත් බලන්න යන්න. ඊට පස්සේ ඒක යටතේ අවසාන වශයෙන් අහන්න පුළුවන් තව එකක් තියෙනවා. සන්ධාරණ චලනය යටතේ ප්‍රධාන සැකිලි ආකාර ගැන පොඩ්ඩක් අහන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන සැකිලි ආකාර මොනවද කියලා ඒවා පොඩ්ඩක් විස්තර කරන්න වගේ දෙන්න පුළුවන්. ප්‍රධාන සැකිලි ආකාර ගත්තාම තියෙනවනේ සැකිලි ආකාර කීපයක් තියෙනවනේ. හරිද? ද්‍රව ස්ථිතික සැකිල්ල තියෙනවා. ස්ථිතික සැකිල්ල, ඊට පස්සේ බාහිර සැකිල්ල තියෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර සැකිල්ල තියෙනවා. හරිද? ඊට අමතරව මේක යටතේ ආය අහන්න පුළුවන් කෘත්‍ය කියන්නේ අර සැකිලි වල කෘත්‍ය සත්‍යයන්ගේ තියෙන සැකිලි වල කෘත්‍ය අහන්න පුළුවන්. ඔය ටික තමයි සන්ධාරණ චලනය යටතේ අහන්න පුළුවන් chance එකක් තියෙන. හරිද? ඒතර මම කියන්නේ සන්ධාරණය කියන අස්ති පාඩම පොඩ්ඩක් වැඩි chance එකක් තියෙනවා වෙන්න. මොකද මේ ළඟදී ආවනේ අස්ති පාඩමේ. හරිද? මේක පොඩ්ඩක් බලන්න යන්න. ඊට අමතරව සත්‍ය පාඩමේ ඊළාට එන්න chance එකක් තියෙන වැඩි ප්‍රවණතාවයක් තියෙන පාඩම තමයි අනුමාත්‍රකව තමයි සමායෝජනය. සමායෝජනය කියන එක යටතේ සමායෝජනය කියන එක යටතේ අහන්න පුළුවන් SS ටික බලමු මොනවද කියලා. සමායෝජනය කියන අනුමාත්‍රකාවයි කියන්නේ සත්‍ය පාඩමේ අනුමාත්‍රකාව යටතේ ප්‍රධාන වශයෙන්ම කන ගත්තාම කනේ කෘත්‍ය කන ව්‍යුහය ගැන අහන්න පුළුවන්. ඊට අමතරව සම ගැන අහන්න පුළුවන්. සමයේ ව්‍යුහය සමයේ කෘත්‍ය පැහැදිලි කරන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ මස්තිෂ්කය ගැන අහන්න පුළුවන්. මස්තිෂ්කය ගැන අහන්න පුළුවන්. ඇස ගැන කලින් එහෙම ටික ආසන්න වශයෙන් හෙවල් ළඟදී මස්තිෂ්කය ගැන අහද්දි මස්තිෂ්කයේ ව්‍යුහය ඊට අමතරව ඒ කෘත්‍ය මේ වගේත් එහෙම. හරිද? මේ වගේත් ව්‍යුහය කෘත්‍ය මේ වගේත් ව්‍යුහය කෘත්‍ය අහන්න පුළුවන්. හරිද? ඊට අමතරව අය අහන්න පුළුවන් chance එකක් තියෙනවා රසායනික උපාගම හරහා ස්නායු වගේ සම්ප්‍රේෂණ වෙන විදිය. හරිද? රසායනික උපාගමයක් හරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණය කතාව අහන්න පුළුවන්. හරි. එතකොට රසායනික උපාගමයක් කරා ස්නායුවේ සම්ප්‍රේෂණය කියන එක අහන්න පුළුවන්. ඊට අමතරව සමායෝජනය කියන පාඩමේදී අය අහන්න පුළුවන් එක්කෙනෙක් තමයි සංවේදී ප්‍රතිග්‍රාහක. හරිද? සංවේදී ප්‍රතිග්‍රාහක ගත්තාම මේක යටතේ තියෙනවනේ මූලික ලක්ෂණ වගේක් තියෙනවා නේද? සංවේදී ප්‍රතිග්‍රාහක වල මූලික ලක්ෂණ කියලා. අන්න ඒක ගැන අහන්නත් පුළුවන්. ඊට අමතරව සංවේදී ප්‍රතිග්‍රාහක වර්ග ගැන අහලා ඒ වගේ කෘත්‍ය ලියන්නත් පුළුවන්. ඒ වගේ වැදගත් කරුණු ගැන අහන්නත් පුළුවන්. හරිද? ඒතර සමායෝජනයේ කොටසේ මේ ගැල ටික අහන්න පුළුවන්. ඊට අමතරව ඊළඟට වැඩි සම්භාවිතාවයක් තියෙන සත්‍ය පාඩමේ අනුමාත්‍රකව තමයි තුන්වෙනි වශයෙන් ශ්වසනයේ පාඩම. හරිද? ඒ කියන්නේ සත්වයන්ගේ වායු හුමාරු තියෙන්නේ. අන්න වායු හුමාරු කියන පාඩම යටතේ
වායු හුවමාරුව. ඒ කියන්නේ වායු හුවමාරුව කියන්නේ මේ පෙනහැලි පද්ධතිය එහෙම තියෙන නම් ඒක. වායු හුවමාරුව යටතේ අහන්න පුළුවන් chance එකක් තියෙන විශේෂ ටිකක් තියෙනවා. ඒ ටිකත් බලා ගන්න පොඩ්ඩක්. ප්‍රධාන වශයෙන්ම අහන්න පුළුවන් ඒ කියන්නේ පෙනහැලි වල ව්‍යුහය. පෙනහැලි වල ව්‍යුහය ඒකට දාලා කෘත්‍ය අන්න ඒ වගේ සීන් ටිකක් අහන්න පුළුවන්. ඊට අමතරව ශ්වසන පද්ධතිය ආබාධ තියෙන්නේ. අන්න ශ්වසන පද්ධතියේ ආබාධ ගැන පොඩ්ඩක් අහන්න පුළුවන්. ශ්වසන පද්ධතියේ ආබාධ ඒකට ප්‍රධාන වශයෙන්ම අර සිගරට් දුම්පානය නිසා ඇතිවන ආබාධ වගේ තියෙන අන්න ඒ සිට් එක පොඩ්ඩක් බලන්න. ඒ සිට් එක පොඩ්ඩක් බලන්න. ඊට අමතරව ආයි තියෙනවා රුධිරය හා වාතය අතර මේ මාතෘකාව තියෙනවා මේ පොතේ රිසෝස් එකේ. රුධිරය හා වාතය අතර ද ඊට අමතරව රුධිරය හා පටක අතර වායු හුවමාරුව. රුධිරය හා වාතය අතරද රුධිරය හා පටක අතරද වායු හුවමාරුව ඔන්න ඔය කේස් එක අහන්න පුළුවන්. හරිද? වායු හුවමාරුව යටතේ ඊට අමතරව අයහන්න chance එකක් තියෙනවා ඒක යටතේ ඒ ටික තමයි තියෙන්නේ. එතකොට ශ්වසන පද්ධතිය ආබාධ ගත්තාම ශ්වසන ඒ කියන්නේ වායු හුවමාරුව යටතේ ඔය ටික අහන්න පුළුවන්. හරි. ඒ ටික ඉවරයි. ඊට පස්සේ අය chance එකක් තියෙනවා ඊළඟ අනුමාත්‍රකව ගත්තාම. එතන මේ ටික කොහොම තියෙන්නේ හොඳට බලාගන්න. සන්ධාරණ චලනය, සමායෝජනය, ඊට පස්සේ වායු හුවමාරුව යටතේ ඔය එසේ සෙට් එක ගන්න පුළුවන් පස්වෙනි පාඩමේ. දැන් මේ ටික අනිවාර්යෙන් බලන්න යන්න. හරිද? මේ ටික අනිවාර්යෙන් එසේ එකක් එන්නම තියෙනවා chance එකක්. හරිද? අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒකින්ද මේක බලන්න යන්න. ඊට පස්සේ යමු හතරවෙනි වශයෙන් කියන්නේ ඊළඟට එන්න වැඩි chance එකක් තියෙන ප්‍රවණතාවයක් තියෙන කොටස තමයි ප්‍රතිශක්තිය. හරිද? ප්‍රතිශක්තිය කියන කොටසත් වැඩි chance එකක් තියෙන වෙන්න. ප්‍රතිශක්තිය කියන පාඩමේ කියන අනුමාත්‍රකාවේ මේ ටික බලන්න යන ප්‍රතිශක්තිය කියන එකට තියෙන්නේ. පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය. පරිචිත අක්‍රීය ප්‍රතිශක්තියේදී T හා B වසා සෛලවල කාර්යභාරය අහන්න පුළුවන් chance එකක් තියෙනවා. හරිද? ඊට අමතරව ප්‍රතිශක්තිය කියන පාඩමේ මෙන්න මේක අහන්න පුළුවන් ආසාත්මිකතා ගැන අහන්න පුළුවන්. කෙටි සරන් යටතේ අහන්න පුළුවන් ආසාත්මිකතා. ඊට අමතරව ප්‍රතිශක්ති රෝග ගැන අහන්න පුළුවන්. ප්‍රතිශක්ති රෝග ගත්තාම ආකාර දෙකක් තියෙනවනේ. හරිද? ආකාර දෙකක් තියෙනවා. ස්වයං ප්‍රතිශක්ති රෝගයක් තියෙනවා. ස්වයං ප්‍රතිශක්ති රෝග කියලා එකක් තියෙනවා. ඊට අමතරව තියෙනවා ප්‍රතිශක්ති ඌනතා රෝග. ඊට අමතරව ප්‍රතිශක්ති ඌනතා රෝග කියලා එකක් තියෙනවා. ඊට අමතරව ප්‍රතිශක්තිය කියන පාඩමකට යහන්න පුළුවන් chance එකක් තියෙන එකක් තමයි අවසාන වශයෙන් තියෙනවා නේද? ප්‍රතිශක්ති ගත්තාම අක්‍රීය ප්‍රතිශක්තිය කියලා එකක් තියෙනවා. සක්‍රීය ප්‍රතිශක්තිය කියලා එකක් තියෙනවනේ. ඔය අක්‍රීය ප්‍රතිශක්තිය යටතේ තියෙනව නේද? කෘතිම පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය අහන්න පුළුවන්. ඊට අමතරව ස්වභාවික පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය අහන්න පුළුවන්. ඊට අමතරව මේකෙත් තියෙනවා කෘතිම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය ගැන අහන්න පුළුවන්. ඊට අමතරව මේක යටතේ ස්වභාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය ගැන අහන්න පුළුවන්. ඒතර ප්‍රතිශක්තිය යටතේ වැඩි සෙට් එක අහන්න පුළුවන්. මෙන්න මේ සෙට් එක වැඩි වශයෙන් chance එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ටික වැඩි chance එකක් තියෙනවා. මේ ටික අහන්න පුළුවන්. හරිද? ඒතර මේ සෙට් එක බලන්න යන්න. ඊට අමතරව සත්වයා පාඩමේ දැන් මේ පාඩම් කරලා තියෙන එක්කෙනාට මම මේ අර දැන් පාඩම් කරලා තියෙන එක්කෙනෙක්ට එසේ ගොඩක් ලියලා තියෙන එක්කෙනාට දැන් ගොඩක් තියෙනවනේ එසේ පස්වෙනි පාඩමෙන් ගොඩක් ලියන්න පුළුවන් එසේ. හරිද? ඒ ගොඩක් බලන්න නැතුව මේ සෙට් එක විතරක් බලන්න යන්න හදලා දෙන්නවා. හරිද? මේ ටික බලන්න යන්න හොඳට. ඊට අමතරව බලපු එසේ ටිකත් බලන්න යන්න. හරිද? ඊට අමතරව වැඩි chance එකක් තියෙන අවසාන වශයෙන් ගත්තාම තියෙන පාඩම තමයි ප්‍රජනනය. හරිද? ප්‍රජනනය කියන එක ගැනත් අහන්න පුළුවන්. ප්‍රජනනය යටතේ මෙන්න මේ ටික හොඳට බලන්න යන්න. ප්‍රජනනය යටතේ බලමු මොනවද කියලා. මුලින්ම බලන්න යන්න එකක් ඕන එකක් තමයි මානව විකසනය පිළිබඳව. මානව විකසනය. හරිද? මානව විකසනය ගත්තාම විකසනයේ තියෙනවා නේද? සංසේචනයේ කතාව තියෙනවා.
ඊට අමතරව යුක්තාණු හැදෙන විදිය තියෙනවා. හරිද? ඊට අමතරව බ්ලාස්ටෝකොස්ට් ඒ වගේ සීන් ටිකක් තියෙනවා. ඊට පස්සේ අධිරූපණය තියෙනවා. අධිරූපණය කතාව තියෙනවා. ওই සෙට් එක බලන්න යන්න. ඊට අමතරව මේක යටතේ බලන්න යන්න ඕන එකක් තමයි කලල බන්ධය ගැන. කලල බන්ධයත් එක්ක තියෙන පෙකින වැලත් එක බලන්න යන්න. කලල බන්ධය බලන්න යන්න. ඊට අමතරව සීරණය කියලා පොඩ්ඩක් බලන්න යන්න. සීරණයත් එක්ක මෞගිරි ගැන තියෙන කොටසත් බලන්න යන්න. මෞගිරි වල සංඝටක සහ ඒවායේ කෘත්‍ය ගැන කොටසක් තියෙනවා. ආන් ඒ ටික බලන්න යන්න. වජන යටතේ. ඊට අමතරව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන බලන්න යන්න. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන බලන්න යන්න. මේක යටතේ ඊට අමතරව ඒ කෘත්‍යත් බලන්න යන්න. කෘත්‍ය බලන්න මේක යටතේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගත්තාම ප්‍රධාන වශයෙන් මෙතන ඩිම්බකෝෂ ගැන බලන්න යන්න. හරිද? ඩිම්බකෝෂ ගැන බලන්න යන්න මෙතන. එතකොට පස්වෙනි පාඩමේ ওই සෙට් එක තමයි අහන්න වැඩි chance එකක් තියෙන එසේ සෙට් එක. හරිද? මෙතන ඔය ටික බලන්න යන්න හොඳට. යුනිට් 7 එසේ ටික බලමු මොනවද කියලා. යුනිට් 7 ගත්තාම එසේ ටික මේ ටික බලන්න යන්න අනිවාර්යෙන් එක්සෑම් එකට යන්න කලින්. ප්‍රධාන වශයෙන් බලන්න DNA ඒසන සහ ඒත් එක්කම දෙමුහුම්කරණය. DNA ඒසන සහ දෙමුහුම්කරණය ගැන බලන්න යන්න. ඊට අමතරව බලන්න DNA පුස්තකාල ගැන බලන්න යන්න. ඊට අමතරව බලන්න යන්න ඕන එකක් තමයි දෑකැති සෛල රක්තහීනතාවය ගැන. දෑකැති සෛල රක්තහීනතාවය ගැන බලන්න යන්න. මේක ගිය පාරත් වෙන්න පුළුවන් කියලා හිතුවා. ආවේ නැහැ. හීනතාවය ගැන බලන්න යන්න. ඊට අමතරව බලන්න යන්න ජාන විකෘති ගැන පොඩ්ඩක් බලන්න යන්න. ඊට පස්සේ ආයෙ බලන්න යන්න DNA ඇතුළු කිරීමේ පද්ධතිය ගැන. DNA ඇතුළු කිරීමේ පද්ධතිය ගැන පොඩ්ඩක් බලන්න යන්න. ඊට අමතරව බලන්න යන්න ඕන එකක් තමයි ප්‍රවේණිකය ගැන බලන්න යන්න ඕනේ. ඊට අමතරව අය බලන්න යන්න ඕන එකක් තමයි DNA අනුක්‍රම නිර්ණයේ භාවිත. DNA අනුක්‍රම නිර්ණයේ භාවිතත් පොඩ්ඩක් බලන්න යන්න 7 වෙනි පාඩම යටතේ. ඊට පස්සේ ඒක යටතේ තව බලන්න යන්න ටිකක් DNA විසංගමනය. දැන් මේ කෙනෙක් කියන පුළුවන් ඔක්කොම දෙනවනේ කියලා ඔක්කොම දෙන්නේ නැහැ. ඒ කියන්නේ එන්න පුළුවන් chance එකක් තියෙනවා දෙන්නේ. නිකන් මේක මේනවා කියලා එකක් දෙන්න බෑනේ. කියන්නේ එහෙම දුන්නොත් සම්භවිතව කොට කඩුවෙන්නේ. දැන් මේ සෙට් එකකින් ඔයා බලන පාඩම් කරලා තියෙන එක කියන මේ ටික බලන්න යන්න තියෙන. හරිද? මේ ටික බලන්න යන්න පොයින්ට් අවුට් කරලා බලන්න යන්න කලින් දවසේ. DNA විසංගමනය පොඩ්ඩක් බලන්න යන්න. මොකද ඒසේ ගොඩක් අහන්න පුළුවන්. මේ ටික පොඩ්ඩක් බලන්න යන්න වැඩි වශයෙන් එන්න chance එකක් තියෙනවා. හරිද? එතකොට ওই ටික තමයි 7 වෙනි පාඩමේ තියෙන්නේ. ඊළඟට අපි 9 වෙනි පාඩමේ ඒසේ ටික බලන්න. හරි. දැන් කතා කරමු. දැන් කතා කරන්න යන්නේ 9 වෙනි පාඩමේ ඒසේ සෙට් එක. 9 වෙනි පාඩම යටතේ ඒසෙස් ගත්තාම මෙතන ප්‍රධාන වශයෙන් අහන්න පුළුවන් chance එකක් තියෙන එක තමයි නයිට්‍රජන් චක්‍රය ගැන. ගොඩක් ප්‍රොවින්ෂල් පේපර්ස් වලත් තිබුණා නයිට්‍රජන් චක්‍රය ගැන. මේක අහන්න පුළුවන්. ගිය පාරත් ඒක හිතුවාවේ නෑ. ඊට පස්සේ මේක අහන්න පුළුවන්. ඊට අමතරව අහන්න පුළුවන් පානීය ජලයේ පිරිපහදුව ගැන අහන්න පුළුවන්. පානීය ජලයේ පිරිපහදුව ගැන අහන්න පුළුවන්. ඊට පස්සේ අහන්න පුළුවන් අය අහන්න chance එකක් තියෙන කෙනෙක් තමයි ශාක වර්ධනයට අදාළ මේකේ තියෙනවා මාතෘකාව පොතේ. ශාක වර්ධනයට අදාළ පාංශු ශුද්‍ර ජීවීන් ගැන. සහ ඔවුන්ගේ අන්තර්ක්‍රියා ගැන අහන්න පුළුවන් chance එකක් තියෙනවා. ඊට පස්සේ ආය chance එකක් තියෙනවා අර ව්‍යාධි ජනකතාවය ඇති කරන ප්‍රධාන ක්‍රම තියෙනවනේ. ව්‍යාධි ජනකතාවය ඇති කරන යාන්ත්‍රණ තියෙනවා. හරිද? ව්‍යාධි ජනකතාවය ඇති කරන යාන්ත්‍රණ දෙකක් තියෙනවනේ. එකක් තමයි දූලක ජනකතාවය. කියන්නේ එක යාන්ත්‍රණයක්. ඊට අමතරව ආක්‍රමණතාවය අන්න ඕක අහන්න පුළුවන්. ඊට අමතරව අහන්න chance එකක් තියෙන කෙනෙක් තමයි අපජලයේ කළමනාකරණය ගැන අහන්න පුළුවන්. අපජලයේ කළමනාකරණය ගැන අහන්න පුළුවන්. ඊට පස්සේ අහන්න පුළුවන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අහන්න පුළුවන්. හරිද? ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන අහන්න පුළුවන්. අවසාන වශයෙන් අහන්න පුළුවන්
දැන් මෙතන නයිට්‍රජන් චක්‍රයත් එක්ක පොඩ්ඩක් කාබන් චක්‍රයක් බලන්න යන්න ඒක අහන්න chance එකක් තියෙනවා. මොකද වැඩි chance එකක් තියෙන හැබැයි මේකේ. කාබන් චක්‍රයට අමතරව වැඩි chance එකක් තියෙන මේක. ඊට පස්සේ කාබන් චක්‍රය පොඩ්ඩක් බලන්න යන්න. හරිද? එතකොට අය අහන්න chance එකක් අවසාන වශයෙන් තියෙනවා මෙයාව. මෙතනින් එහා නෑ. හරිද? මේ ටික අහන්න පුළුවන් chance එකක් තියෙනවා. අය වෛරස් වල ගුණණය ගැන. හරිද? මට තියෙන ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ නයිට්‍රජන් චක්‍රය පානීය ජලයේ පිරිපහදුව. හරිද? මෙන්න මේ ව්‍යාධි ජනකතාවයේ ඔන්න ඔය සෙට් එකයි මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඔන්න ඔය සෙට් එක ගැන අහන්න chance එකක් තියෙනවා. හරිද? කොහොමදත් මේ 1 2 3 4 5 6 7යි 8න් තියෙන්නේ. 9 වෙනි පාඩේ මම ඔයාලට 28ක් දෙනවා මේක බලන්න යන්න කියලා. ඉතින් මේ 28න් එකක් හරි ඉන්නේ අනිවාර්යයෙන්. හරිද? ඔහොම බලන්න යන්න. එතකොට 9 වෙනි පාඩේ ඔය ටික තියෙන්නේ. එතකොට 7 වෙනි පාඩේ මේසේ තියෙන්නේ 1 2 3 4යි 5යි 6යි 7යි. 7 වෙනි පාඩේ මේසේ 7යි තියෙන්නේ. හරිද? ඒ ටික බලන්න යන්න. ඊට අමතරව 5 වෙනි පාඩේ ගත්තාම ඔයාලට ඒසේ තියෙනවා. එතකොට 1 2 3 4යි මෙතන 5යි 6යි 7යි 8යි මෙතන 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21 22 23යි. පස්වෙනි පාඩමෙන් 123ක් පාඩම් කරන්න බැරි කමක් නැහැ. 123ක් බලන්න යන්න. ඒ 23න් අනිවාර්යෙන් 21ක් අනිවාර්යෙන් එනවමයි. හරිද? අනිවාර්යෙන් ෂුවර් පිට. හරිද? ඒ කියන්නේ මෙතනින් 100 ටිකක් අනිවාර්යෙන් එන්න ඕනේ. හරිද? එහෙනම් අනිවාර්යෙන් බලන්න යන්න මේ ටික. ඔයාලා කලින් හිතන 100 ටිකත් බලන්න යන්න. හරි හොඳට ප්‍රැක්ටිස් කරන්න යන්න. හොඳට 100 ටික කටපාඩම් කරන්න එපා. 100 වල ස්කෙච් ටික ඔලුවට දාන ඒ ටික හොඳට පාඩම් කරන්න යන්න. හරිද? හරි ජය වේවා. හොඳට ප්‍රැක්ටිස් කරගන්න.